හරි හැම කෙනෙක්ම ලියා ගන්න දරුවනේ පාඩම් මාතෘකා වශයෙන් කොරියානු භාෂාවෙන් මුකුත් සටහන් දමා ගැනීමට අවශ්‍ය නැහැ. කොරියානු හෝඩිය කියලා සටහනක් දමා ගන්න. කොරියානු හෝඩිය. කොරියානු හෝඩිය. මගේ මේ ගිය පන්තියේ ළමයි ගමේක ඉන්නවා 2026 මං හිතන්නේ අමල් කාංචන. මම කියවීම හොඳටම ප්‍රගුණ කරපු ළමයෙක් තමයි. අමල්ට පොඩ්ඩක් ඕනනම් කතා කරන්න පුළුවන්. මම කෝස් එකේ දැන් මේ ළමයි සම්බන්ධ වෙයි. දැන් අමල් කොහොමද කියවීමේ තත්ත්වය? මම හිතන්නේ 2026 ළමයි. මගේ ලොකු බැච් ප්‍රමාණිකුත් නෑ ළමයි. මේ දෙවෙනි බැච් එක තමයි මේ පටන් ගන්න පන්ති පටන් ගන්න. එහෙම ටයිම් එකක් මට නෑ. මම හිතන්නේ හොඳ කියවීමක් නිර්මාණය කරගෙන තිනවා මේ කාල පරාසය වෙද්දි. ඒකින්ද හැම කෙනෙක්ම මේ හරියට මේ උච්චාරණ සිදු කරන්න ඕනේ. උච්චාරණ සිදු කරන්න ඕනේ. දැන් මේ හෝඩිය කියලා දුන්නාට පස්සේ තියෙනවා උච්චාරණ රීති කියලා කොටසක්. උච්චාරණ රීති මේවා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. ඒ හරහා තමයි නිවැරදි උච්චාරණයක් සිදු කරන්න. ඒවා එකින් එක මම කියලා දෙනවා. වේගවත් නැතුව හැම කෙනෙක්ටම ඉගෙන ගන්න පුළුවන් ආකාරයට. හරි. ලියා ගන්න මූලික මාතෘකාව කොරියානු හෝඩිය. කොරියානු හෝඩිය. සිංහලෙන් ලියාගත්ත මේවා කිසි දෙයක් අවශ්‍ය නැහැ. කොරියානු හෝඩිය කියලා මාතෘකාව ලියාගත්තා. තරු ලකුණක් දාලා ලියා ගන්නවා. මේවා විභාගයට Tamanට එන්නේ නෑ ළමයි. නමුත් මේ ඉගෙනීම මේ කොටස් දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි. කොරියානු හෝඩියේ නිර්මාණය. කොරියානු හෝඩියේ නිර්මාණය. ක්‍රිස්තු වර්ෂ 1443. ක්‍රිස්තු වර්ෂ 1443. සේජෝන් කියන රජ සමයේ සේජෝන් රජ සමයේ රජු මුල් වූ විද්වත් මණ්ඩලයක් විසින් තමයි මේ කොරියානු හෝඩිය නිර්මාණය කරන්නේ. කොරියානු හෝඩිය නිර්මාණය කරන්නේ. සේජෝන් කියන රජු සමයේ රජු මුල් වූ විද්වත් මණ්ඩලයක් විසින් තමයි කොරියානු හෝඩිය නිර්මාණය කරන්නේ. දෙවැනි තරු ලකුණු දාලා ලියා ගන්න ලෝකයේ පවතින වඩාත් විද්‍යාත්මක භාෂා අතරින් එකක්. මේ විද්‍යාත්මක කියන වචනේ මම ඔයාට පැහැදිලි කරනවා අකුරු උගන්වද්දී. ලෝකයේ පවතින වඩාත් විද්‍යාත්මක භාෂා අතරින් එකක්. ලෝකයේ පවතින වඩාත් විද්‍යාත්මක භාෂාවක්. මොකද්ද මේ විද්‍යාත්මක භාෂාවක් කියන එක මම ඔයාට අක්ෂර ඉගන්වද්දී ඉගෙනීම සිදු කරද්දී මේ පිළිබඳව කියලා දෙනවා. ලෝකයේ පවතින වඩාත් විද්‍යාත්මක භාෂා අතරින් එකක් කොරියානු භාෂාව කියලා කියන්නේ. තුන්වෙනි එක කොරියානු බස කියවීම සහ ලිවීම ඉතා පහසුයි. ඉතා පහසු වෙන්නේ තමන්ගේ තියෙන උනන්දුව මත. කොරියානු බස කියවීම සහ ලිවීම ඉතා පහසුයි. හිමින් සීරුවේ කියලා දෙන්නේ බොහොම කල්පනාවෙන් අහගෙන ලියා ගන්න. ස්වර කියන ස්වර 21කින් සහ ස්වර 21කින් සහ ස්වර 21කින් සහ ව්‍යංජන 19කින් සමන්විතයි. ස්වර තියෙනවා 21ක් ප්‍රධානයි මේක. හොඳේ ස්වර 21යි. ව්‍යංජන 19යි. ස්වර 21යි ව්‍යංජන 19යි. ස්වර තියෙනවා 21ක් ව්‍යංජන තියෙනවා 19ක්. දෙක එක්කවු කළාට පස්සේ ඔයාට එනවා 21යි 19යි 40ක්. 21යි 19යි 40ක්. එකතු කළාට පස්සේ ස්වර 21ක් තියෙනවා ව්‍යංජන 19ක් තියෙනවා කොරියානු භාෂාවේ. එතකොට 21යි 19 එකතුව තමයි 40. ඊළඟ තරු ලකුණ කොරියානු අක්ෂර ලිවීම. කොරියානු අක්ෂර ලියන්නේ කොරියානු අක්ෂර ලිවීම ඉහළ සිට පහළටත් හැමතිස්සෙම උඩ ඉඳන් පල්ලෙහාටත් ඉහළ සිට පහළටත් ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත්. ඔයා දැන් ෆෝන් එක දිහා බලන් ඉන්නවනම් ඔයාගේ වම් අත බලා ගන්නවා. වමේ සිට දකුණටත් ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත්
මෙහෙම මේ දකුණු අත පැත්තේ ඉඳන් වමට ඉරි ගැහිලිත් යටේ ඉඳන් උඩට ඉරි ගැහිලිත් මේවැ සිදු කරන්නේ නැහැ. මොකද හේතුව කොරියානු අක්ෂර නිර්මාණය වෙන්නේ ගොඩක්ම ඉරි කැබලි මගින්. ඉරි කැබලි උපයෝගී කොටගෙන. ඒ හින්දා අකුරු ලියන්න ඔයාට හැකියාවක් නෑ ළමයි. අකුරු ලියන්න පුළුවන්. නමුත් ඒක වැරැද්දක්. පහළ ඉඳන් උඩට ඉරි ගහන්නේ නෑ. ඉහළ ඉඳන් පහළට තමයි ඉරි කෑලි ගහන්නේ අක්ෂර ලිවීමේදී. ඒ වගේම වමේ සිට දකුණට තමයි තමන්ගේ වම් අත ගත්තොත් එහෙම වමේ සිට දකුණට තමයි ඉරි කැබලි ගහන්නේ. මේක ළමයි නීතියක් නෙමෙයි. මේක රීතියක්. රීතියක්. සාමාන්‍යයෙන් රීති කියලා කියන්නේ ළමයි නීති කියලා කියන්නේ ආණ්ඩුවකින් පනවන දේවල්. අපි රීති කියලා පුරාණයේ සිට පැවතගෙන දේවල් ඒ අය කරපු දේවල් අපි රීතීන් වශයෙන් හඳුනාගෙන තියෙනවා. එතකොට නීතියක් නෙමෙයි මේක රීතියක් බවට පත් වෙන්නේ. මතක තියාගන්න කොරියානු අකුරු ලියන්නේ ඉහළ ඉඳන් පහළටත්. මේක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕන ළමයි Tamanට ඕනේ පැතිවල ඉඳන් ඉරිගහිලි කරන්න බෑ අකුරු ලියද්දි ඒක සම්පූර්ණ වැරැද්දක්. හොඳේ. ඉහළ ඉඳන් පහළට අකුරු ලියනවා. දැන් අකුරු ලියන්න පටන් ගන්නවානේ. මගේ පෑන මෙතන තියෙනවා කියලා මම මේ පැත්තේ මේ දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට ඉරි ගහන්නේ පෑන මෙහෙම තියන් ඉන්නවා කියලා යට ඉඳන් උඩට ඉරි ගහන්නේ හැමතිස්සෙම ඉහළ සිට පහළට අකුරු ලිවීමත් වමේ සිට දකුණට අකුරු ලිවීමත් සමයි සිදු කරන්නේ. හොඳට පැහැදිලිව ඔලුවට දාගන්න. තාමත් මැසේජ් එනවා දරුවෝ පොඩ්ඩක් විනාඩියක් ඉන්න. හරි මෙතන තමන්ට අපහැදිලිතාවයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරිද කොරියානු හෝඩිය දැන් කොරියානු හෝඩිය නිර්මාණය ඇහුවොත් එහෙම කිස්තු වර්ෂ 1443 සේජෝන් රජ සමයේ තමයි මේ රජු නෙමේ හදන්නේ රජු මුල්ලු විද්වත් මණ්ඩලයක් විසින් තමයි මේ හෝඩිය නිර්මාණය වීම සිදු වෙන්නේ. එතකොට මෙතන ප්‍රධාන කාරණාවක් තමයි හොඳට මතක තියාගන්න ස්වර 21ක් තියෙනවා ව්‍යංජන 19ක් තියෙනවා. ව්‍යංජන 19කින් සමන්විතයි. එතකොට ප්‍රධාන කාරණාවක් තමයි කොරියානු අක්ෂර ලිවීම ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් සිදුවෙන බව මතක තබා ගන්න. අකුරු ලියද්දි මේ අකුරු ලියද්දි දකුණු පැත්තේ ඉඳන් එහෙම වමට ඉරි ගහන්නත් එපා. පහළ ඉඳන් උඩට ඉරි ඇඳීම සිදු කරන්නත් එපා. හරි මම මේකෙන් පස්සේ එනවා කොරියානු හෝඩිය කියලා නැවත වාරයක් මාතෘකාව සටහන් තබා ගන්න. කොරියානු හෝඩිය කියලා නැවත වාරයක් මාතෘකාව සටහන් තබා ගන්න. ඊට පස්සේ ආයිත් තව පාටකින් ලියාගන්න කොරියානු හෝඩියේ ප්‍රධාන කොටස් තුනක් තිබේ. කොරියානු හෝඩියේ ප්‍රධාන කොටස් තුනක් තිබේ. කොරියානු හෝඩියේ ප්‍රධාන කොටස් තුනක් තිබේ. ඉස්සෙල්ලා මං ඕගොල්ලන්ට කිව්වා ස්වර තියෙනවා කියලා 21ක්. ස්වර ප්‍රමාණය 21යි. ස්වර ප්‍රමාණය 21යි. ව්‍යංජන තියෙනවා කියලා කිව්වා 19ක්. අංක 2 අවස්ථාවට ව්‍යංජන 19යි. දහනමයයි. දැන් පළවෙනි අවස්ථාවය දැන් මේවා ඉගෙන ගන්නවන ළමයිනේ මේ කොටස් තුනක් තියෙනවා කියලා කොරියානු හෝඩියේ ප්‍රධාන කොටස් තුනක් තිබේ. එතකොට පළවෙනි කොටස තමයි ස්වර. ස්වර මං ඉස්සෙල්ලා කියලා දුන්නා ස්වර 21යි. ස්වර 21 බෙදෙනවා මූලික ස්වර 10කටත්. පළවෙනි අවස්ථාව. ස්වර 21
බෙදෙනවා පළවෙනි අවස්ථාවේදී මූලික ස්වර 10කට. ස්වර 21 තවත් අවස්ථාවකට බෙදෙනවා සංයුක්ත ස්වර 11කට. සංයුක්ත ස්වර 11කට. හොඳ අවධානයෙන් මේවා ලියා ගන්න. ස්වර 21ක් තියෙනවා කියලා මං ඉස්සෙල්ලා කියලා දුන්නා. ඒක මූලික ස්වර 10කට බෙදෙනවා. සංයුක්ත ස්වර 11කට බෙදෙනවා. දැන් මේ 10යි 11යි එකතු කළාම 21ක් එනවා ඔයාට මේ. ස්වර 21. ස්වර තියෙන්නේ 21 කොහොමද? මූලික ස්වර 10යි සංයුක්ත ස්වර 11යි. මේවා අනිවාර්යෙන්ම අනිවාර්යෙන් සටහනක් දාන්න ඕනේ. සර් ඔව්. සර් මේකේ රෙකෝඩින් එක දෙනවද? රෙකෝඩින් එක දෙනවා දරුවෝ දානවා මං ගෲප් එකට දානවා. සර් මට මේ මේක අදට දෙනවා පොඩි පින්කමක් තියෙනවා මම ඒකත් එක්ක මේ ක්ලාස් එකේ ඉන්නේ. හොඳයි හොඳයි වසන්ත හරි. මේ රෙකෝඩින් එක දානවා දරුවෝ හොඳේ. රෙකෝඩින් එක ඕනෙ කෙනෙක් ඉල්ලන්න. හරි. හරි හොඳ අවධානයෙන් මේවා ලියා ගන්න. හදිස්සිය උගන්වන්න බෑ ළමයි. හදිස්සිය ඉගෙනගෙන ඉගෙන ගන්න බෑ. ඒකින්ද බොහොම හිමින් සීරුවේ මේ කටයුත්ත මූලික කොටස් ටික අධ්‍යාපනය ලබා ගන්න ඕනේ. එතකොට ඔයාගේ ඔළුවේ හරියට මේවා ලියා ගන්න. ස්වර 21 කොහොමද බෙදෙන්නේ? මූලික ස්වර 10කටත් සංයුක්ත ස්වර 11කටත් බෙදෙනවා. පළවෙනි අවස්ථාව ස්වර 21 මූලික ස්වර 10යි සංයුක්ත ස්වර 11යි. මේවා මම වෙන වෙනම කියලා දෙනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ ව්‍යංජන 19ක් තියෙනවා කියලා කිව්වනේ. මේ ව්‍යංජන 19 බෙදෙනවා මූලික ව්‍යංජන 14කට. මේ 19 තමයි බෙදෙන්නේ. හොඳේ. මූලික ව්‍යංජන 14යි. මූලික ව්‍යංජන 14යි. ආයි බෙදෙනවා සංයුක්ත ව්‍යංජන 5කට. අර ඔයාට කිව්ව 19 නිර්මාණය වෙනවා මේ ආකාරයට. 14යි 5යි 19යි. ව්‍යංජන 19 හැදෙන්නේ මූලික ව්‍යංජන 14යි සංයුක්ත ව්‍යංජන 5යි. එතකොට බලන්න ඔයාට නිකම්ම පැහැදිලිව ළමයි මූලික කියලා වචන දෙකක් දෙකේම තියෙනවා. මූලික ස්වර මූලික ව්‍යංජන. මූලික ස්වර මූලික ව්‍යංජන. සංයුක්ත කියලා වචන දෙකම තියෙනවා මේ. සංයුක්ත ස්වර සංයුක්ත ව්‍යංජන. මේ තියෙන කොටස් අනිවාර්යෙන් හරියට පාඩම් කරන්න ඕනේ. ස්වර 21 කොහොමද බෙදුනේ? මූලික ස්වර 10යි සංයුක්ත ස්වර 11යි. සම්පූර්ණයෙන් 21යි. ව්‍යංජන 19 කොහොමද බෙදුනේ? මූලික ව්‍යංජන 14යි සංයුක්ත ව්‍යංජන 5යි. මේ ඉස්සෙල්ලා අපි එකතු කරපු 19 නිර්මාණය වුණා. 19 නිර්මාණය වුණා. ඔයාට මම කොටස් 3ක් තියෙනවා කියලා දරුවෝ කියලා දුන්නානේ. දැන් කොටස් 3ක් තියෙනවා කියලා දුන්නා. ඔන්න තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස අපි ඉගෙන ගන්නවා ළමයි හල් අකුරු කියලා කොටසක්. තුන්වෙනි අවස්ථාවේදී හල් අකුරු කියලා කොටසක් අපි ඉගෙන ගන්නවා. මේ හල් අකුරු කොරියානු හෝඩිය සමන්විත වෙන්නේ ළමයි මූලික ව්‍යංජන හරහා. මේ මූලික ව්‍යංජන 19න් 16ක් තමයි හල් අකුරු වෙන්නේ. මෙන්න මෙතන ඔයාට ව්‍යංජන 19ක් ගැන මං කිව්වා නේද? මෙතන ව්‍යංජන 19ක් තියෙනවා. එතකොට මේ ව්‍යංජන 19න් 16ක් තමයි හල් අකුරු. වෙන අලුත් දෙයක් නෙමෙයි ළමයි මේක ඉගෙන ගන්නකොට. මේක ලොකුවට ලියා ගන්න අවශ්‍ය නැහැ. මේක හල් අකුරු පාඩමේදී මම මේක කියලා දෙනවා. ඔයා මෙතනින් ලියා ගන්න හල් අකුරු 16යි කියලා. එච්චරයි. හල් අකුරු ප්‍රමාණය 16යි. හල් අකුරු සමන්විත වෙන්නේ මෙන්න මේ ව්‍යංජන 19 අතරින්. ව්‍යංජන 19 අතරින් හල් අකුරු සමන්විත වෙන්නේ. මේ මූලික ව්‍යංජන 14ක් තියෙනව නේද? 14ම හල් අකුරු. 14ම හල් අකුරු. මූලික ව්‍යංජන 14ම හල් අකුරු. සංයුක්ත ව්‍යංජන 5න් දෙකක් හල් අකුරු. මේක හල් අකුරු පාඩමක් වෙනම තියෙනවා ළමයි. එතකොට කියලා දෙනවා හල් අකුරු තියෙනවා, දිත්ව හල් කිරීම කියලා කොටසක් තියෙනවා. ඔය මූලික හෝඩියට අදාළ කොටස්සේ. එතකොට මේක දැම්මම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා නිකන් ලියා ගන්න හල් අකුරු 16ක් තියෙනවා කියන එක. මේ 7ක් දාලා තියෙන්නේ. ඒක තවත් අවස්ථාවක්. මේ 16 උච්චාරණය වෙන්නේ 7 ආකාරයකට පමණයි. එතකොට දැන්ට ඒක අවශ්‍ය නැහැ. ඔයා නිකන් 14යි 2යි 16යි කියලා ලියා ගන්න. මේ කොටස් ටික
පැහැදිලිව සටහන් යොදා ගන්න. පාඩම් කරද්දී හැමතිස්සෙම පාඩම් කරන්න. ස්වර 21ක් තියෙනවා. ස්වර 21 මූලික ස්වර 10කට බෙදෙනවා. සංයුක්ත ස්වර 11කට බෙදෙනවා කියලා ඔළුවට දාගන්න. ව්‍යංජන 19ක් තියෙනවා. මූලික ව්‍යංජන 14ක් තියෙනවා. සංයුක්ත ව්‍යංජන 5ක් තියෙනවා කියන එක ඔළුවේ තියාගන්න. හල් අකුරු 16යි කියලා ලියාගන්න. ඒ ප්‍රමාණවත් හල් අකුරු දවසට මේක මම ගන්නට කම්ප්ලීට් කරනවා ඕගලන්ට. හරි. ඊට පස්සේ තමන් ගාව තියෙනවා දැන් අඩි රූලක්. අඩි රූල් භාවිතය අනිවාර්යයි. ආයි මාතෘකාව ලියාගත්තා කොරියානු හෝඩිය කියලා. මෙන්න මේ ආකාරයට කොරියානු හෝඩිය. කොරියානු හෝඩිය. ළමයි ගොඩකට සම්බන්ධ වෙන්න බැරුව ඉන්නවා මේ. සම්බන්ධ වෙන්න බෑ මට පේන මොකක් හරි ගැටලුවක් තියෙනවා මේ. කොහොමත් වීඩියෝ එක වැටෙනවා. ඒ කොටසත් හොඳින් බලා ගන්න. කොරියානු හෝඩිය කියලා අනිවාර්යෙන් බොහොම ලස්සනට පැහැදිලිව ලියා ගන්න. අඩි රූලක් එහෙම පාවිච්චි කරලා හයිලයිට් එකක් එහෙම පාවිච්චි කරලා පාට පෑන් දෙක තුනක් පාවිච්චි කරලා මූලික ඉගෙන ගන්න ළමයි මේව හරියාකාරව සටහන් තබා ගන්න. කොරියානු හෝඩිය. එතකොට මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්නා දරුවනේ මේ ස්වර තියෙනවා කියලා 21ක්. මේ විදියට මේ chart එක ගහන්න ඕනේ. ස්වර 21යි. ස්වර 21යි. ඒක මූලික ස්වර 10කට බෙදිලා ගියා. සංයුක්ත ස්වර 11කට බෙදිලා ගියා. ව්‍යංජන 19ක් තියෙනවා කියලා කිව්වා. ඉගෙන ගන්න තැන මේක අනිවාර්යෙන් chart එක තියෙන්න ඕනේ තමන්ගේ. අකුරු වගේම මේ chart එකක් තියෙන්න ඕනේ. මූලික ව්‍යංජන 14ක් තියෙනවා කියලා කිව්වා. සංයුක්ත ව්‍යංජන 5ක් තියෙනවා කියලා කිව්වා. හල් අක්ෂර 16ක් තියෙනවා කියලා කිව්වා. හල් අක්ෂර නිකන් ලියාගත්තාම ඒ ප්‍රමාණවත් හල් අක්ෂර 16ක්. ස්වර 21යි මූලික ස්වර 10යි සංයුක්ත ස්වර 11යි මෙන්න 21 නිර්මාණය වුණා. ව්‍යංජන 19 මූලික ව්‍යංජන 14යි සංයුක්ත ව්‍යංජන 5 සමග 19ක් නිර්මාණය වුණා. හල් අකුරු මං ඉස්සෙල්ලා කියලා දුන්න ආකාරයට හල් අකුරු 16ක් තියෙනවා. මේ හල් අකුරු නිර්මාණය වෙන්නේ මේ ව්‍යංජන කියන ඕගොල්ලෝ ඉගෙන ගන්නම කොටසෙන් දරුවනේ. ව්‍යංජන 19ක් ඉගෙන ගන්නවනේ. ඒ 19න් 16ක් හල් අකුරු. හල් අකුරු පාඩමක් වෙනම තියෙනවා. එතකොට ඒ කොටස් මම පැහැදිලිව කියලා දෙන්නම්. දැන්ට නිකන් සටහනක් විතරක් යොමු කරගන්න. රංග සටහන් දාගෙන තියෙන රංග ඔව් හොඳයි. හරි මං හිතනවා මේක පැහැදිලිව ළමයි ලියා ගන්න ඇති කියලා. හැම කෙනෙක්ම කොරියානු හෝඩිය ස්වර 21යි ව්‍යංජන 19යි හල් අකුරු 16යි. එතකොට මූලික ස්වර 10යි සංයුක්ත ස්වර 11යි මූලික ව්‍යංජන 14යි සංයුක්ත ස්වර 5 සමග මේ ආකාරයට නිර්මාණය වෙනවා. එතකොට ඔයා හැමතිස්සෙම කොරියානු හෝඩියේ අක්ෂර ප්‍රමාණය 40යි කියලා ඔළුවේ තියාගන්න ඕනේ. මේ අක්ෂර විශාල ප්‍රමාණයකට පැතිරිලා යනවා. ඒක මම ඉදිරියේදී කියලා දෙන්නම්. හරි මේ chart එකෙන් පස්සේ මම ඊළඟ chart එකට එනවා. හරි මෙන්න මේක තමයි ප්‍රධාන අවස්ථාවක් බවට පත් වෙන්නේ. අපි ඉගෙන ගන්න ලියා ගන්න මාතෘකාව මූලික ස්වර 10. මූලික ස්වර 10. මූලික ස්වර 10.
ඕගලන්ට මං ඉස්සෙල්ලා දරුවනේ කියලා දුන්නා නේද? ස්වර තියෙනවා 21ක්. මේ ස්වර 21 බෙදුනා මූලික ස්වර 10කට. මේ ස්වර 21 බෙදුනා සංයුක්ත ස්වර 11කට. 21 හැදුනේ ওই විදිහටනේ. දැන් මං ඔයාට උගන්වන්නේ අද මූලික ස්වර 10. මාතෘකාව ලියා ගන්න. මේකේ තියෙනවා ලියන්න අවශ්‍ය නැහැ. ඔයා සිංහලෙන් ලියා ගන්න මූලික ස්වර 10. පළවෙනි මූලික ස්වරය උච්චාරණය එහෙම නෙමේ අපි බලමු කොහොමද ලියන්නේ කියලා. මේ 10ක් තියෙනවනේ දරුවනේ මෙතන දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දැන් මේ අක්ෂර ලිවීමේදී මං ඉස්සෙල්ලා කියපු යම් ක්‍රමයක් භාවිත කළ යුතු වෙනවා. අක්ෂර අකුරු ලියද්දී අපි කොහොමද මේ භාවිත කරන ක්‍රමයේ පිළිබඳව හොඳ අවධානයෙන් බලා ගන්න. මූලික ස්වර 10. පළවෙනි මූලික ස්වරය ආක්ෂරය කොහොමද ලියන්නේ කියලා බලා ගන්න හොඳින්ම. ඉහළ සිට පහළට ඉරයි. ඉහළ සිට පහළට ගහන ඉරි කැබැල්ලක්. අංක 1. ඉහළ සිට පහළට ගහන ඉරි කැබැල්ලක්. අංක 1. වමේ සිට දකුණට අදින ඉරි කැබැල්ලක්. අංක 2. කොහොමද ලිව්වේ? ඉහළ සිට පහළට ගහන ඉරි කැබැල්ලක් වමේ සිට දකුණට අඳිනු ලබන ඉරි කැබැල්ලක්. උච්චාරණය වෙනවා ආක්ෂරය. මේවා අනිවාර්යෙන් ඉරි ගහගෙන ලියන්න ඕනේ. ආකුර කොහොමද ලිව්වේ? ඉහළ සිට පහළට ගහන ඉරි කැබැල්ලක්. හැමතිස්සෙම යටේ ඉඳන් උඩට එහෙම ගහන්නේ නැහැ. දැන් මං ඉස්සෙල්ලා කියලා දුන්නනේ අවස්ථාවක් නේද? ඉහළ සිට පහළට ගහන ඉරි කැබැල්ලක් අංක 1 වමේ සිට දකුණට ගහන ඉරි කැබැල්ලක් අංක 2 උච්චාරණය වෙනවා අක්ෂරය. උච්චාරණය දැන් මං ඔයාට ඉස්සෙල්ලා කියලා දුන්නා නේද අර තරු ලකුණු දදා කියලා දුන්නේ කොරියානු භාෂාව කොරියානු හෝඩිය විද්‍යාත්මකයි කියලා. සිංහල අකුරක් එහෙම ඉස්සර ලියද්දී කොහොම අපහසුතාවයකටද පත් වෙලා තියෙන්නේ කියලා නේද? අකුරු පොතක් ගෙනල්ලා අකුරු විසින් ඩොට් 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 ඇඳලා පොඩි කාලේ එහෙම නේ පොඩි කාලේ මතක ඇති නේද පොත් ගෙනල්ලා කියවන්න ලියන්න පුරුදු කරපු අපහසුතාවය. නමුත් කොරියානු අකුරක් ලියන්න පුළුවන් පහසුතාවය ඒක තමයි ළමයි කියන්නේ මේ විද්‍යාත්මක භාෂා කියලා. මිනිස්සුන්ට ඉගෙන ගන්න පහසුයි. ඔයාට ඉගෙන ගන්න පහසුයි. මේ ආක්ෂරය ඔයා කොච්චර ලියන්න තටමන්නේ නැද්ද පොඩි කාලේ? නේද? අකුරු පොත් ගෙනල්ලා මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඩොට් හද නමුත් මේ කොරියානු භාෂාවේදී ඔයාට ඉරි කැබලි දෙකකින් අක්ෂරයක් ඇවිල්ලා තියෙනවා. ඉහළ සිට පහළට ගහපු ඉරි කැබැල්ලත් වමේ සිට දකුණට ගහපු ඉරි කැබැල්ලත් මගින් ඔයාට මූලික ස්වරයක් එනවා කියන අක්ෂරය. අනිත් කාරණේ තමයි අකුරු ලියද්දි බොහොම බැලන්ස් වෙන්න ඕනේ. මේ පේනෝ නේද අක්ෂර නිර්මාණයේදී බැලන්ස් එක අකුරු වල. උච්චාරණය දැන් මම නම් මේ ස්ක්‍රීන් එකේ ලියන හින්දා පොඩ්ඩක් එහෙම යන්න පුළුවන් හොඳේ. පෑනක් මගින් ස්ක්‍රීන් එකේ ලියන නිසා. ඉතින් ඔයා ගානට පැහැදිලිව ලියා ගන්න ඕනේ ඉහළ සිට පහළට ගහපු ඉරත් වමේ සිට දකුණට ගහපු ඉරත් උච්චාරණය වෙනවා අක්ෂරය උච්චාරණය දෙවනි මූලික ස්වරය යා අක්ෂරය ඉහළ සිට පහළට ගහන ඉරි කැබැල්ලක් අංක 1 ඉහළ සිට පහළට ගහන ඉරි කැබැල්ලක් අංක 1 වමේ සිට දකුණට අඳින ඉරි කැබලි දෙකක් අංක 1 අංක 2 අංක 3 ආයි බලා ගන්න යාක්ෂරය කොහොමද ලිව්වේ කියලා. ඉහළ සිට පහළට ගහන ඉරි කැබැල්ලක් අංක 1 හැමතිස්සෙම ඉහළ ඉඳන් පහළට තමයි අකුරු ලියන්නේ. හොඳේ යට ඉඳන් උඩට එහෙම අකුරු ගහන්න එපා. මෙහෙම කළා තමන්ගේ පෑන තියනවා කියලා ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි අකුරු ලියද්දි. හොඳේ වැරැද්දක් නෙමෙයි ළමයි. කවුද බං කියලා දුන්නේ කියලා අහයි මොකවාද කියලා දුන්නේ කියලා ඔහොම තමයි අහන්නේ ඊට පස්සේ.
ඉහළ සිට පහළට ඉරි කැබැල්ලක්. වමේ සිට දකුණට ගහන ඉරි කැබලි දෙකක්. උච්චාරණයේ සිදුවෙනවා යා අක්ෂරය. ඉරිත් ගහ ගන්න ඕනේ අංක 1, අංක 2, අංක 3. දැන් පළවෙනි අක්ෂරයට ඉරි කෑලි දෙකයි යොදාගත්තේ ආ අකුරට. යාක්ෂරයට අපි යොදාගත්ත ඉරි කෑලි 3ක්. මේ අකුරු 10ටම යන්නේ ඉරි කෑලි 22යි. අවසානයේදී ගණන් කළාම Tamanට එනවා. මේක විද්‍යාත්මක භාෂාවක් නොවේද එතකොට. මේ අකුරු 10ක් ලියන්න මේ ටික ලියන්න කොච්චර අමාරු වෙන්නේ නැද්ද පොඩි කාලේ දරුවෝනේ නේද? අකුරු 10. මේ අකුරු 10 ලියන්න. සිංහල අකුරු 10 ලියා ගන්න කොච්චර අමාරු වෙන්නේ නැද්ද නේද? මේතන තියෙන්නේ ඉරි කෑලි 22ක සටහන් පමණයි. මෙන්න මෙතනදී Tamanට ඉරි කෑලි 22යි ගහන්නේ. පළවෙනි අක්ෂරයට ආවේ ඉරි කෑලි 2යි. දෙවැනි අක්ෂරයට අපිට ආවා ඉරි කෑලි 3ක්. යා අක්ෂරය ලියන්න. කොහොමද යා අකුර ලිව්වේ? ඉහළ සිට පහළට ඉරි කැබැල්ලක්, වමේ සිට දකුණට ගහපු ඉරි කැබලි දෙකක්. අකුරු ලියලා පුරුදු වෙන්න ඕනේ අනිවාර්යෙන් හොඳට. තුන්වෙනි අක්ෂරය ඕ අක්ෂරය. ඕ උච්චාරණය ඕ. ඉහළ සිට පහළට ඉරි කැබැල්ලක් අංක 1. ඉහළ සිට පහළට ඉරි කැබැල්ලක්. වමේ සිට දකුණට ඉරි කැබැල්ලක්. ඉහළ සිට පහළට ඉරි කැබැල්ලක්, වමේ සිට දකුණට ඉරි කැබැල්ලක්. දැන් බලන්න මේ ආක්ෂරය හතර පැත්තට කැරකෙනව නේද කියලා. මෙන්න මේ අකුරු හතරෙදි. බොහොම සරලයි වැඩේ. හරියට ඉගෙන ගත්තොත් ආකුර හතර පැත්තට කැරකෙනවා. මේ බලන්න නැද්ද කියලා. ඔය අකුරු පළවෙනි අකුර හතර අතට කැරකෙනවා. දෙවෙනි අකුර හතර අතට කැරකෙනවා. මේ ඔය පේනව නේද? එකම අකුර හතර පැත්තට කැරකෙනවා. එතකොට පාඩම් කරගන්න ලිවීම Tamanට පහසුයි. පළවෙනි කාරණාව කියවීමට අකුරු හඳුනා ගැනීම උපරිමයටම තියෙන්න ඕනේ. නැත්තම් කියවන්න බෑ ළමයි. මොකද හොඳට කියවන්න පුළුවන් වෙනවා. පේපර් එකක් වුණත් කියව ගැනීම තමයි පළවෙනි කාරණාව. මේවා හොඳට ලියලා පුරුදු වෙන්න ඕනේ. ලියලා පුරුදු වෙන්න ඕනේ. පළවෙනි කාරණාව කියවීම. එතකොට කියවීමේ පන්තියක් අනිවාර්යෙන් තියෙනවා. පාඩම් පොත පටන් ගත්ත ගමන්ම කියවීමේ පන්තිය තියෙනවා. මේකේ කියවීමේ පන්ති හිටපු ළමයි ඉන්නවා. අනිවාර්යෙන් උදේ 8 නම් උදේ 8ට පන්ති පටන් ගන්නවා. තමන් පාඩම් දෙකක්වත් කියවන්න ඕනේ. කියවලා තමන්ගේ කියවීම හදා ගන්න ඕනේ ඔය හරහා. හරි. ඒක පස්සේ කතාවකට යමු. අපි එනවා ඕ අක්ෂරය නැවත ලියන්න. ඉහළ සිට පහළට ඉරි කැබැල්ලක්. වමේ සිට දකුණට ඉරි කැබැල්ලක්. නිර්මාණය වෙනවා ඕ අක්ෂරය මූලික ස්වරවල තුන්වෙනි අකුර. එතකොට අපි අකුර කොහොමද ලියන්නේ? අංක 1 මං ඊතලයක් ගහනවා අංක 1 අංක 2. හතරවෙනි අක්ෂරය යෝ අක්ෂරය. මේ යා අකුර අනිත් පැත්ත ගහලා තියෙන්නේ. ඉහළ සිට පහළට ඉරි කැබැල්ලක්. ඉහළ සිට පහළට ඉරි කැබැල්ල අංක 1. වමේ සිට දකුණට ගහන ඉරි කැබලි දෙකක්. වමේ සිට දකුණට ගහන ඉරි කැබලි දෙකක්. ආයි බලා ගන්න යෝ අකුර. ඉහළ සිට පහළට ගහන ඉරි කැබැල්ලක් අංක 1. වමේ සිට දකුණට ගහන ඉරි කැබලි දෙකක්. නිර්මාණය වෙනවා යෝ අක්ෂරය. යෝ අක්ෂරය. මේ පළවෙනි අකුරු හතර තියෙනව නේද ළමයි? මෙන්න මේ පළවෙනි අකුරු හතර සිරස් අකුරු. සිරස් අකුරු. සිරස් අකුරු. සිරස් අකුරු. පළවෙනි අක්ෂර හතර සිරස් අකුරු. පළවෙනි අක්ෂර හතර සිරස් අකුරු. මේවා සිරස් අකුරු කියලා හඳුන්වන්නේ ළමයි ප්‍රධාන කාරණාව තමයි මේ අක්ෂරය පටන් ගන්නෙ
ඉහළ ඉඳම් පහළට ගහන ඉරකින්. සිරස් අකුරු කියලා කියන්නේ පළවෙනි අකුර පටන් ගැනීම ඉහළ සිට පහළට. සිරස් අකුරු. මේ අකුරු හතරව පටන් ගන්න ඉහළ සිට පහළට ගහන ඉරකින්. ඉහළ සිට පහළට ගහන ඉරකින්. මේවට කියනවා ළමයි අපි සිරස් අකුරු. නැත්නම් හිටගත්තු අකුරු. ඒ කියන්නේ ආරම්භයේ තියෙන්නේ මේ අකුරු හතරෙන්ම ඉහළ ඉඳන් පහළට ගහපු ඉරකින් තමයි පටන් ගැනීම තියෙන්නේ. සිරස් අකුරු. ඊළඟ අක්ෂරය පටන් ගන්නෙ ඕ අක්ෂරය තිරස් ඉරකින්. ඒ දැන් සිරස සහ තිරස කියන එකත් ඉගෙන ගන්න ඕනේ. ඉහළ සිට පහළට තියෙන්නේ සිරස්. වමේ සිට දකුණට තියෙන්නේ තිරස්. දැන් මේ පස්වෙනි අක්ෂරය ආරම්භ වෙන්නේ තිරස් ඉරකින්. තිරස් ඉරකින් හොඳට බලා ගන්න. වමේ සිට දකුණට ගහන ඉරක් අංක 1. වමේ සිට දකුණට ගහන ඉරක් අංක 1. ඉහළ සිට පහළට ගහන ඉරක් අංක 2. අංක 1 අංක 2 ආයි බලා ගන්න ඕ අක්ෂරය. වමේ සිට දකුණට ගහන ඉරක් අංක 1. ඉහළ සිට පහළට ගහන ඉරක් අංක 2. නිර්මාණය වෙනවා ඕ අක්ෂරය. ඕ උච්චාරණය ඕ. උච්චාරණ අවස්ථාව ඕ. ඕ. දැන් පළවෙනි අකුරු හතරේදී ඔයා සටහන දාගන්න ඕනේ මේ පළවෙනි අකුරු හතරම ආරම්භ වෙලා තියෙන්නේ ඉහළ ඉඳන් පහළට ගහපු ඉරකින්. මේවට අපි කිව්වා සිරස් අකුරු. සිරස් අකුරු ආරම්භයක් තමයි තියෙන්නේ පළවෙනි අකුරු හතරට. ඒ කියන්නේ ඉහළ ඉඳන් පහළට ගහපු ඉරකින් තමයි දරුවනේ මේ අකුරු හතරම ආරම්භ වෙන්නේ. පළවෙනි අකුරු හතර. ආ අකුර, යා අකුර, ඕ අකුර, යෝ අක්ෂරය. පස්වෙනි අක්ෂරයේ ඉඳන් නවවෙනි අවස්ථාව දක්වාම තියෙන්නේ තිරස් අකුරු. තිරස් අකුරු. දැන් ඕ අකුර අපි කොහොමද ලිව්වේ? පළවෙනි අවස්ථාව ඕ. වමේ සිට දකුණට ඉරක් අංක 1. වමේ සිට දකුණට ඉරක් අංක 1. ඉහළ සිට පහළට ඉරක් අංක 2. උච්චාරණය වෙනවා ඕ අක්ෂරය ලෙස. ඕ. ඊළඟ අක්ෂරය යෝ අක්ෂරය. අපි ලියමු වමේ සිට දකුණට ඉරක්. තිරස් ඉරක් ගහන්නේ වමේ සිට දකුණට ඉරක්. ඉහළ සිට පහළට ඉරි කැබලි දෙකක්. ඉරි කැබලි දෙකක්. වමේ සිට දකුණට ඉරි කැබැල්ලක්. ඉහළ සිට පහළට ඉරි කැබලි දෙකක්. නිර්මාණය වෙනවා යෝ උච්චාරණයේදී යෝ අක්ෂරය. යෝ අක්ෂරය. මේවා මේ ලියන පිළිවෙලවල් අනුගමනය කළ යුතුමයි ළමයි. හොඳේ. එහෙන් මෙහෙන් ගහලා අකුරු ලියන්න බෑ. යෝ අක්ෂරය කොහොමද ලිව්වේ? වමේ සිට දකුණට ඉරක් ඉහළ සිට පහළට ගහපු ඉරි කැබලි දෙකක් නිර්මාණය වුණා යෝ අක්ෂරය. ඊළඟ අකුර ඌ අකුර. වමේ සිට දකුණට ඉරක් අංක 1. ඉහළ සිට පහළට ඉරක් හරියට ඉංග්‍රීසි හෝඩියේ T අකුර වගේ ඉහළ සිට පහළට ඉරක්. එතකොට අක්ෂරය ආරම්භ වෙලා තියෙන්නේ අංක 1 අංක 2. ඌ අක්ෂරය. ඌ අක්ෂරය. මේ තියෙන්නේ ඌ අකුර. වමේ සිට දකුණට ඉරයි ඉහළ සිට පහළට ඉරයි. ඌ අක්ෂරය. අංක 1 අංක 2. ඔය ගහන කතිරත් අනිවාර්යෙන් ඊතලත් එහෙමම ගහගන්න ඕනේ. අංකත් එක්ක දාලා දැන් ඌ අකුර කොහොමද ලිව්වේ? වමේ සිට දකුණට ඉර මම පොඩක් පාට වෙනස් කරන්නම්. මේකේ නිල් පාටට ගන්නම්. වමේ සිට දකුණට ඉර ඉහළ සිට පහළට ඉරක් නිර්මාණය වෙනවා ඌ අකුර. ඌ අක්ෂරය. ඊළඟට තියෙනවා අකුර යූ අකුර. වමේ සිට දකුණට ඉරක්
අංක 1. ඉහළ සිට පහළට ඉරි කැබලි දෙකක්. අංක 2 අංක 3. වමේ සිට දකුණට ඉරි කැබැල්ලක් ඉහළ සිට පහළට ගහපු ඉරි කැබලි දෙකක් නිර්මාණය වෙනවා U අක්ෂරය. U අක්ෂරය. පාඩම් කරන්න බොහොම සරලයි ළමයි. මං පොඩි ක්‍රමයකුත් කියලා දෙන්නම්. යයන්න සම්බන්ධ වෙච්ච අකුරු 4ක් තියෙනවා මේ. යා යෝ යෝ යු. යයන්නෙන් අකුරු 4ක් තියෙනවා ඔය. අර අනිත් පැත්තට කරගෙන අකුරු 4ම යයන්නේ. අයන්නෙන් අකුරු 2ක් තියෙනවා. ඔයන්නෙන් අකුරු 2ක් තියෙනවා. දැන්ටම අකුරු 8ක් ඇවිල්ලා. යයන්නෙන් අකුරු 4යි, අයන්නෙන් අකුරු 2යි, ඔයන්නෙන් අකුරු 2යි. ඌ අකුරයි ඊ අකුරයි. මූලික ස්වර 10 නිර්මාණය වෙන්නේ ওই විදියට. මම මේක කියලා ඉවරලාම ඕක කියලා දෙන්නම්. පහසු ක්‍රමයක් Tamanට පාඩම් කරලා ලියා ගන්න නැත්නම් පටලවා ගන්න නැති වෙන්න. ඊළඟට අපි ගන්නවා අක්ෂරය. මේක ආ නෙමෙයි ළමයි. හොඳේ මේක ආකුර නෙමෙයි අක්ෂරය. වමේ සිට දකුණට ගහන එක ඉරි කැබැල්ලකින් අපිට නිර්මාණය වෙන උච්චාරණය. ආ කියලා උච්චාරණයක් ගන්න එපා. මේ අක්ෂරය උච්චාරණය. දැන් මේ පස්වෙනි අක්ෂරයේ ඉඳන් අපි ලිව්වේ 9 වෙනි අක්ෂරයේ දක්වාම තිරස් ඉරකින් ආරම්භ වන අකුරු. තිරස් ඉරකින් තමයි අකුර ආරම්භ වෙන්නේ. දැන් මේ ඉගෙන ගන්න ළමයි මූලික ස්වර 10නේ. මූලික ස්වර 10 තියෙනවා සිරස් අකුරෙන්. ඒ කියන්නේ ඉහළ ඉඳන් පහළට ආරම්භ වන අකුරු 5ක්. මේ තියෙන්නේ අකුරු 5. ඉහළ ඉඳන් පහළට ගහලා පළවෙනි ආරම්භයේ අක්ෂරය ලියන්නේ ඉහළ ඉඳන් පහළට ගහපු අකුරු 5ක් තියෙනවා. මේ තියෙන අවසාන අකුරත් එක්කලා. තිරස් අතර ලියපු අක්ෂර 5ක් තියෙනවා. මේ දෙවනියට මම රතු පාටින් අඳින්නේ මේ අක්ෂර ටික. මේ අකුර පටන් ගන්නෙ තිරස් ඉරකින්. දැන් මේකේ 10 වෙනි අක්ෂරයට මම එන්නම් කොමේ. ඊ ඉහළ ඉඳන් පහළට ගහන එක ඉරි කැබැල්ලක් පමණයි. උච්චාරණේ ඊ අකුර. ඊ අක්ෂරය. ඊ අක්ෂරය. තිරස් අකුරු 5යි. තිරස් ඉරකින් ආරම්භ වන මූලික ස්වර 5ක් තියෙනවා. මූලික ස්වර 5ක්. ඒ තිරස් ඉරක් කියලා කියන ළමයි වමේ සිට දකුණට ගහන ඉරක්. ඒ කියන්නේ ඉඳගත් අකුරක්. පටන් ගැනීම. එහෙම පාඩම් කරලා කොහොම හරි වචනේ මතක තියාගන්නකො. වමේ සිට දකුණට ගහපු ඉරක්. සිරස් අකුරු මූලික ස්වර 5ක් තියෙනවා. ඉහළ ඉඳන් පහළට සිරස් ඉරකින් පටන් ගැන්ම. මේවා හරියට ලියා ගන්න. සිරස් ඉරකින් පටන් ගැන්මේ අකුරු 5ක් තියෙනවා. නැවත වාරයක් මම මේක කියලා දෙන්නම් හොඳින් අහගන්න. පළවෙනි මූලික ස්වරය. මේවා ලියලා අනිවාර්යෙන් තමන් ගෲප් එකට දාන්න ඕනේ. පළවෙනි අකුර ආකුර. ඉහළ සිට පහළට ගහපු ඉරක්. වමේ සිට දකුණට ගහපු ඉරක්. උච්චාරණය ආ. උච්චාරණය ආ. සිංහල උච්චාරණයත් හරියටම ලියා ගන්න. උච්චාරණය ආ. දෙවනි අක්ෂරයේ යාකුර. ඉහළ සිට පහළට ගහපු ඉරක්. ඉහළ සිට පහළට ගහපු ඉරක්. වමේ සිට දකුණට ගහපු ඉරි කැබලි දෙකක්. උච්චාරණය වෙනවා යාක්ෂරය. ඊතල ගහලා හරියට ලියා ගන්න ඕන ළමයි අකුරු ලියනකොට. හොඳේ අංක 1 අංක 2 අංක 3. තුන්වෙනි අක්ෂරය ඕ නෙමෙයි ඕ උච්චාරණයේදී අපි කට හදාගන්න ඕ. ඉහළ සිට පහළට ඉරයි අංක 1. වමේ සිට දකුණට ඉරයි අංක 2. නිර්මාණය වෙනවා ඕ උච්චාරණයේදී ඕ කියන මූලික ස්වරය. හතරවෙනි අකුර යෝ අකුර. ඉහළ සිට පහළට ඉරයි
වමේ සිට දකුණට ඉරි කැබලි දෙකයි නිර්මාණය වෙනවා යෝ අක්ෂරය. අපි ඊතල ගහගමු අංක 1, අංක 2, අංක 3. මේ පළවෙනි අකුරු හතරම පටන් ගත්තේ සිරස් ඉරි කැබැල්ලකින්. ඒ කියන්නේ ඉහළ ඉඳන් පහළට ගහපු ඉරි කැබැල්ලකින් තමයි අක්ෂරය ආරම්භ වුණේ. ඒකට අදාළයි මේ අවසාන ඊ අක්ෂරයත්. ඉහළ ඉඳන් පහළට ගහන තනි ඉරි කැබැල්ලක් ඊ උච්චාරණය ඊ අකුර. ඊ කියන මූලික ස්වරය. මේ මන් නිල් පාටින් ලකුණු කරලා තියෙන අවස්ථා පහම අකුර ආරම්භ වෙන්නේ සිරස් ඉරි කැබැල්ලකින්. ඒ කියන්නේ ඉහළ ඉඳන් පහළට ගහන ඉරි කැබැල්ලකින්. අකුරු ලියද්දි ළමයි මේම ඉරි කෑලි දෙක ගහලා මේම ඉරි ගහන්න එහෙම එපා හොඳේ. මේ තීන රීතිය අනුගමනය කරලා දැන් ඕ අකුර ලියද්දි මේ පැත්තේ ඉඳන් ඉරි කෑල්ලක් ගහලා මෙහෙම ගහන්න යන්න එපා හොඳේ. ඔය විදිහට ලියන්න යන්න එපා. මේ අකුරු පටන් ගන්නම හරියාකාරව ලියන්න. එතකොට තමයි Tamanට ඉදිරියට යන්න පුළුවන් නිසියාකාරයෙන් මේ වටහාගෙන. ඊළඟට තියෙන ඕ අක්ෂරයේ ඉඳන් අපි අකුරු ලිව්වේ තිරස් සිරකින්. මෙන්න මේ තිරස් මුලින්ම සිරස සහ තිරස කියන එක ඔළුවට දාගෙන ඉන්නේ. සිරස් කිව්වොත් මොකද්ද? තිරස් කිව්වොත් මොකද්ද කියලා කියන එක. ඕ කියන අක්ෂරය වමේ සිට දකුණට ඉරයි. මෙන්න මේක ලියන්න. ඉහළ ඉඳන් පහළට ඉරයි. එතකොට අකුර ආරම්භ වෙලා තියෙන්නේ වමේ සිට දකුණට ගහපු තිරස් සිරකින්. අංක 1, අංක 2. ඊළඟ අවස්ථාව යෝ අක්ෂරය. වමේ සිට දකුණට ගහපු තිරස් සිරක්. ඉහළ ඉඳන් පහළට ගහපු ඉරි කැබලි දෙකක්. එතකොට අපි ලියා ගන්නවා මෙන්න මේක අංක 1, අංක 2, අංක 3. ඊළඟ අක්ෂරය ඌ අකුර. මෙන්න මේක. වමේ සිට දකුණට ගහපු ඉරක්. ඉහළ සිට පහළට ගහපු ඉරි කැබැල්ලක්. අංක 1, අංක 2. නිර්මාණය වෙනවා උච්චාරණය ඌ. හතරවෙනි අවස්ථාව තිරස් අකුර යූ අක්ෂරය. වමේ සිට දකුණට ඉරි කැබැල්ලක්. ඉහළ සිට පහළට ගහපු ඉරි කැබලි දෙකක්. නිර්මාණය වෙනවා යූ අක්ෂරය. යු. ඊළඟ අකුර වමේ සිට දකුණට ගහන තනි ඉරි කැබැල්ලක්. උච්චාරණය වෙනවා ආ කියලා එහෙම උච්චාරණය කරන්න එපා. උච්චාරණය මේ අකුරු පහ තිරස් මූලික ස්වර. පළවෙනියට තියෙන අකුරු හතරත් මෙන්න මේ මං කළු පාටින් ලකුණු කරන අකුරු හතරත් අවසාන අක්ෂරයත් සිරස් මූලික ස්වර. මේවා හරියට පාඩම් කරන්න ඕනේ. ඒකට හේතුව ව්‍යංජන අකුරු දාගන්නේ මේවා අනුපිළිවෙලවල් අනුව ළමයි. තමන් ව්‍යංජන අකුරු එකතු කරන්නේ. දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන නැති ව්‍යංජන අකුරු 19ක් තියෙනව නේද? ඒ ව්‍යංජන අකුරු එකතු කරන්නේ මේ අක්ෂර සිරස් සහ තිරස් භාවයන් සලකාගෙන. හොඳට මතක තියාගන්න. දැන් උගන්වලා නැති ව්‍යංජන අකුරු 19ක් තියෙනවනේ. ඒ අක්ෂර යොදාගන්නේ මේ අකුරු වල සිරස් භාවය සහ තිරස් භාවය මත තමයි ව්‍යංජන අකුරු එකතු කරන්නේ. ඔයගලන්ට උගන්වලා නැති තාම කොටස මම මේ කියලා දෙන්නේ ඒකයි. මේවා හරියට වටහාගෙන ලියන්න ඕනේ. එතකොට ඔයාට මම කිව්වා මේ ආයන්න කියන අවස්ථාව හතර වටේට කැරකිච්ච අවස්ථාවක්. බලන්න නැද්ද කියලා. අයන්න ගාන්ට අයන්න දැන් ඕ යන්න බවට පත් වෙලා තියෙන ඊළඟ අතට කැරකිලා මේ ඕ බවට පත් වෙලා තියෙන්නේ මේ අක්ෂරේම හතර අතට කැරකිලා තමයි ඔයාට පේනලා තියෙන්නේ. ඔයාට යයන්න පෙන්නුව හතර අතට කැරකිලා මේ ඔය තියෙන්නේ මේ පැත්තේ හතර අතට කැරකිලා. ඊළඟට ඔයාට ඉගෙන ගත්තේ අක්ෂරය ඊ අකුරයි. අර කියපු තිරස් සිරයි පමණයි. එතකොට ඔයා මුලින්ම ලියා ගන්න ඕනේ මේ අකුරු ටික පාඩම් කරද්දී යයන්නේ අකුරු හතරක් ඔයා ඉගෙන ගන්නවා මූලික ස්වර 10ෙන්ම. මූලික ස්වර 10ෙදී යයන්නෙන් අකුරු හතරක් ඉගෙන ගන්නවා මේ. යයන්නෙන් අක්ෂර හතරයි. ඔයා අයන්නෙන් අකුරු දෙකක් ඉගෙන ගන්නවා. යයන්නෙන් අකුරු හතරයි අයන්නෙන් දෙකයි.
අයන්න මූලික කරගෙන දෙකක් ඉගෙන ගන්නවා. ඔයන්න මූලික කරගෙන දෙකක් ඉගෙන ගන්නවා මේ. ඔයන්න මූලික කරගෙන අකුරු දෙකක් ඉගෙන ගන්නවා. ඊට අමතරව උයන්නයි යන්නයි ඉගෙන ගන්නවා. උයන්න සහ යන්න. උයන්න සහ යන්න. හරි. මේකේ මොනවා හරි වැටහීමක් නැති කෙනෙක් මේක Tamanට තව මොනවා හරි වැටහීමක් නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න පුළුවන්. අහන්න පුළුවන්. හරි. සරල එහෙම ඉන්නවා පන්තිනේ. සරල. හොඳයි. හරි. සාමාන්‍යයෙන් ඔය අයියා කියලා මම ඉස්සෙල්ලා දැක්ක මැසේජ් එකක් දාලා තිබ්බා අයියා කියන එක එහෙම හරි අයියා කියලා සාමාන්‍යයෙන් කොරියානු භාෂාවෙන් කියන ළමයි හියොන් කියලා හොඳේ අයියාට කියන්නේ හියොන් කියලා අයියා හියොන් මේ හියොන් කියලා කියන්නේ ළමයි මතක තියාගන්න දැන් අයියා සහ අක්කා කියන අදහස මම දාලා තිබ්බ හින්දා මම කිව්වේ මේ හියොන් කියලා කියන්නේ අයියාට කොරියාවේ කොරියාවේදී හියොන් කියලා කියන්නේ අයියා කියන අදහස මේ හියොන් කියලා කියන්න බෑ ළමයි මේ කොරියාවේදී අයියා කියලා මම මේ අමතර දෙයක් කියලා දෙන්න රහලා තිබ්බ හින්දා හියොන් කියලා කියන්නේ අයියාට. එතකොට අයියා කියන්නේ මේ පිරිමින් තමාට වඩා වයසින් වැඩි කෙනෙක්ට කොරියාවේදී කතා කරන්නේ හියොන් කියලා. පිරිමියෙක් තමාට වඩා වයසින් වැඩි පිරිමි කෙනෙක්ට කතා කරන්නේ අයියා කියලා කතා කරන්නේ හියොන් කියලා. හරිද? ඕක කාන්තාවක් කතා කරද්දි හියොන් කියලා කියන්නේ ඔප්පා කියලා කියන්නේ. කාන්තාවක් අයියට කතා කරන්නේ ඔප්පා කියලා. එතකොට හියොන් කියලා කියන්නේ තේරුම අයියා. හියොන් කිව්වහම. එතකොට මේ හියොන් කියලා කතා කරන ළමයි කොරියාවේ තමාට වඩා වයසින් වැඩි පිරිමි කෙනෙක්ට කතා කරන්නේ අයියා කියන ආමන්ත්‍රණයේ පිරිමි කෙනෙක් කතා කරන්නේ හියොන් කියලා. කාන්තාවක් හියොන් කියලා කියන්නේ කාන්තාවක් කියන්නේ ඔප්පා කියලා අයියට. ඒක කාන්තා අවස්ථාවදිත් වෙනස් වෙනවා. මම පසුව කියලා දෙන්නම් තාම මේ අවස්ථාව නොවන නිසා. හරි. මම මෙන්න මේ අකුරු 10 කියලා දුන්නා දැන් ආයා ඕයෝ ඕයෝ ඌයු ඊ මේක ලියලා පුරුදු වෙන්න ඕනේ. මේක ලියලා පුරුදු වෙන්න ඕනේ හැම කෙනෙක්ම. දැන් තමයි ඊළඟ කාරණාවෙත් තමයි හොඳ අවධානයෙන් තමයි මේක ගැන බලාගත යුත්තේ. හරිද? කොරියන් හෝඩියේ මේ කොරියානු හෝඩියේ සොර තනිව ලියා ඇති විට මෙන්න මේ විදියට සොර ලිව්වයි කියලා. ඔයා මෙහෙම ලියන්න ඉගෙන ගත්තයි කියලා. කොරියානු හෝඩියේ ස්වර තනිව ලියා ඇති විට මෙන්න මේ විදියට ලිව්වයි කියලා. උච්චාරණයක් සිදු නොවේ. අංක 1 ලියා ගන්න හරියටම. කොරියානු හෝඩියේ ස්වර තනිව ලියා ඇති විට උච්චාරණයක් සිදු නොවේ. කොරියානු හෝඩියේ දැන් ඔයා මේ විදියට ලිව්වයි කියලා මේක අපිට උච්චාරණය කරන්න බෑ. මං හිමින්සිරුවේ ස්ටෙප් බයි ස්ටෙප් මේක කියලා දෙනවා ඔයාට. කොරියානු හෝඩියේ මේක අංක 1 දාලා ලියා ගන්න. කොරියානු හෝඩියේ ස්වර තනිව ලියා ඇති විට උච්චාරණයක් සිදු නොවේ. මෙහෙම ලිව්වයි කියලා උච්චාරණය කරන්න බෑ. නමුත් ඔයාට මම දැන් කියලා දෙන්න එපා ළමයිනේ මේ අක්ෂරය උච්චාරණය කරන්න බෑ. මෙහෙම තනියෙන් ලිව්වයි කියලා මේ විදියට මේක උච්චාරණයක් කරන්න බෑ. පළවෙනි කාරණාව. ඒක හරියට අංක 1 දාලා ලියා ගන්න. කොරියානු හෝඩියේ ස්වරයක් තනිව ලියා ඇති විට උච්චාරණයක් සිදු නොවේ. අංක 1. අංක 2. උච්චාරණයක් කිරීමට නම් අකුරක් උච්චාරණය කිරීමට නම් මේ ස්වරයක් උච්චාරණය කිරීමට නම් ව්‍යංජනයක් සමගින් සම්බන්ධ විය යුතුයි. අංක 2. ස්වරයක් උච්චාරණය කරන්න මෙන්න මේ අකුරක් උච්චාරණය කරන්න ඔයා ඉගෙනගෙන නෑ තාම ව්‍යංජනයක් එක්ක අහුවෙන්න ඕනේ. ව්‍යංජන අකුරක් එක්ක අහුවෙන්න ඕනේ. එතකොට තමයි පරිපූර්ණ අක්ෂරයක් බවට පත් වෙන්නේ. ස්වරයකුයි ව්‍යංජනයකුයි එකතු වෙලා තමයි පූර්ණ අක්ෂරයක් කොරියානු භාෂාවේදී නිර්මාණය වෙන්නේ. දැන් ඔයා තාම ඉගෙනගෙන තියෙන මූලික ස්වර 10ක් විතරනේ. ඔයා තාම ව්‍යංජන ඉගෙනගෙන නෑ ළමයි. එතකොට නමුත් මම ඔයාට කියලා දුන්නා පළවෙනි එක කොරියානු හෝඩියේ ස්වරයක් තනිව ලියා ඇති විට උච්චාරණයක් සිදු නොවේ. මෙහෙම ලිව්වයි කියලා උච්චාරණය කරන්න බෑ.
මෙහෙම අකුරු කොරියානු පොතක කොහෙවත්වත් නැහැ. හරිද? නමුත් දැන් මම ඔයාට මූලික අකුරු ටික කියලා දෙන්න බෑ දරුවනේ. එතකොට දෙක උච්චාරණයක් කිරීමට නම් ස්වරයක් ව්‍යංජනයක් සමගින් සම්බන්ධ විය යුතුයි. ස්වරයක් ව්‍යංජනයක් එක්කලා සම්බන්ධ වෙන්න ඕනේ. දෙවනි කාරණාව පැහැදිලිව ලියා ගන්න. උච්චාරණය කිරීමට නම් මේන්න මේ ඔයා ඉගෙන ගත්ත මේ ස්වරයක් ව්‍යංජන අකුරක් එක්කලා සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ව්‍යංජන තමයි ප්‍රධානියා. ව්‍යංජන තාම ඉගෙනගෙන නැහැ. යා තමයි ලෝකාරියට ගෙදර තාත්තා වගේ. ව්‍යංජනයක් සමගින් සම්බන්ධ විය යුතුයි. තුන්වෙනි එක හරියට පැහැදිලිව ලියා ගන්න. මම මේ කියන එක ලියා ගන්නකො. මෙන්න මේ තියෙන සිරස් අතට තියෙන ස්වරවලට සිරස් අතට ඇති ස්වරවලට මෙන්න මෙහෙම ලියා ගන්න. සිරස් අතට ඇති ස්වරවලට සිරස් අතට ඇති ස්වරවලට ව්‍යංජනය ඉදිරියෙන් ලියනු ලබන අතර මේ සිරස් අතර තියෙනවා නේද? සිරස් අතර තිබ්බ ස්වරවලට ව්‍යංජනය ඉස්සරහෙන් ලියනවා. ව්‍යංජන අකුර ඉදිරියෙන් ලියනු ලබන අතර සිරස් අතර තියෙන ස්වරවලට ව්‍යංජන අකුර ඉදිරියෙන් ලියනවා. මෙන්න මෙතන තියෙනවානේ තිරස් අතර තියෙන ස්වරවලට ව්‍යංජන අකුර උඩින් ලියනවා. නැත්තම් ඉහළින් ලියනවා. ආයිත් අහගන්න. සිරස් අතර තියෙන ස්වරවලට මෙන්න මේ ස්වර පහට ව්‍යංජන අකුර ලියන්නේ අපි ලියනකොට ඉස්සරහෙන්. මෙන්න මේක ව්‍යංජන අකුරක් කියලා හිතමුකෝ අපි ලියනවා ඉස්සරහෙන්. බිඳුව. සිරස් අතර තියෙන ස්වරවලට ව්‍යංජන අකුරු ලියන්නේ ඉස්සරහෙන්. එතකොට ලොක්කා ව්‍යංජනය. හරියට මං කිව්වේ තාත්තා වගේ කියලා ඉස්සරහෙන් ඉන්නේ තාත්තා වගේ ඉන්න ඔය. සිරස් අතර තියෙනකොට අපි ව්‍යංජන අකුර ලියන්නේ ඉස්සරහෙන්. පිටිපස්සෙන් එහෙම ලියන්නේ නැහැ, යටින් ලියන්නෙත් නැහැ. ඒවා වැරදි ක්‍රම හොඳේ. ඒවා මේ හිමින් සීරුවේ කියලා දෙන්නේ ඒකයි. මේ පැත්තෙන් දකුණු අත පැත්තෙන් ලියන්නේ නැහැ, යටින් ලියන්නේ නැහැ. හරිද? සිරස් අතර තියෙන ස්වර පහට ව්‍යංජන අකුර ලියන්නේ ඉස්සරහෙන්. ඔන්න ඔහම. මේ විදිහට. මෙතන තියෙනවානේ තිරස් අතර තියෙන ස්වර පහට ව්‍යංජනය ලියන්නේ ඉහළින්. එතකොට ව්‍යංජන කොහෙද ලොක්කා කියන එක මතක තියාගන්න. මේක දැන් මේ අකුරට මේ ලියපු අකුර මේකේ ගෑවුණයි කියලා ගැටලුවක් නෑ. හොඳේ. දැන් ඔළුවට දාගන්න ඕනේ මේ මං කියපු කාරණා ප්‍රධාන වශයෙන්. සිරස් අතර තියෙන ස්වරවලට ව්‍යංජන අකුරක් ලියන්නේ ඉස්සරහෙන්. ඔන්න ඔය විදියට. දැන් මේක ව්‍යංජන අකුරක් කියලා හිතමුකෝ අපි. තිරස් අතර තියෙන ස්වරවලට මෙන්න මේ ටිකට ව්‍යංජන අකුර ලියන්නේ ඉහළින්. දැන් අකුරු හරියට ලියා ගන්න බැරුණොත් අකුරු එයාට පැටලෙනවා. සිරස් සහ තිරස් කියන එක හරියට ලියන්න ඕනේ ලියද්දි අකුරු ටික. එතකොට ඔයාට පේනවා ඇතිනේ මේ අවස්ථා දෙකක් දරුවනේ දැන්. සිරස් අතර තියෙනකොට ව්‍යංජන අකුර ලියන්නේ ඉස්සරහෙන්. ඔය දැන් මුකුත් ඕනේ නැහැ. දැන් මම ලියනවා නිකන්. ව්‍යංජන අකුර ලියන්නේ ඉස්සරහෙන්. තිරස් අතර තියෙන ස්වර වලට ව්‍යංජන අකුර ලියන්නේ ඉහළින්. ඔයදී මේක දැන් මේ ස්වරේ ගෑවුණයි කියලා ගැටලුවක් නෑ. මේ දැන් මම ලියපු අකුර. දැන් මේක ව්‍යංජන අකුරක් කියලා හිතාගමුකෝ අපි හොඳේ. මෙන්න මේ දැන් මම ඉස්සරහට ලිව්වේ ව්‍යංජන අකුරක් කියලා හිතාගමු. ඔය තියෙන්නේ. මම ස්ක්‍රීන් එකේ ලියන හින්දා පොඩ්ඩක් එහාට මෙහාට යන්න පුළුවන් අකුරා. පළවෙනි කාරණාව ඔන්න ඕක. පළවෙනි අකුරු හතර සිරස් මූලික ස්වර. සිරස් මූලික ස්වර. මේ අවසාන මූලික ස්වරයත් එක්කලා පහක් තියෙනවා. එතකොට රතු පාටින් මම ලකුණු කරනවා තිරස් මූලික ස්වර පහක්. තිරස් අතට මූලික ස්වරයක් තිබ්බොත් ව්‍යංජනයේ තියෙන්නේ ඉහළින්. සිරස් අතට අකුරක් තිබොත් ව්‍යංජනය එකතු වෙන්නේ ඉස්සරහෙන්. ඔන්න ඔය විදියට. ඔන්න ඔය ආකාරයට. දැන් ළමයි ඔයාට පෙන්눔 කරනවා හොඳට මතක තියාගන්න. මේ තියෙන්නේ
පරිපූර්ණ අක්ෂරයක්. ඒ කියන්නේ පූර්ණ අක්ෂරයක්. ඔයා මේක ව්‍යංජනයක් කියලා හිතා ගන්නකො. මේ බිඳුව කියලා ලියපු එක ළමයි කොරියානු භාෂාවේ ව්‍යංජන අක්ෂරයක්. ඕකට අපි කියනවා ශබ්දයක් නොමැති ව්‍යංජනය කියලා. ඔයාට දැනට කියලා දෙන එකම ව්‍යංජන අක්ෂරය තමයි යෝක ශබ්දයක් නොමැති ව්‍යංජනය. ශබ්දයක් නොමැති ව්‍යංජනය. එකම ව්‍යංජන අකුරයි දැන්ට කියලා දෙන්නේ. ඔන්න ඕක ලියාගන්න මේක ටිකක් ගහලා ලියාගන්න ශබ්දයක් නොමැති ව්‍යංජනයක්. එතකොට දැන් නිර්මාණය වෙනවා ළමයි පූර්ණ අක්ෂරයක්. අර ඔයාලට මම මෙතනදී කිව්වා නේද මේදින් ස්වරයකට ආයි හොඳට අහගන්න. ස්වරයකට ව්‍යංජනයක් සම්බන්ධ වන විට මම ඒක හිමින් සීරුවේ ලියන්නම්. ස්වරයකට ව්‍යංජනයක් සම්බන්ධ වන විට තිරස් අතර තියෙන සොරවලට මෙන්න මේ සොර පහට ව්‍යංජනයේ ඉස්සරහැන් ලියනවා. ඔන්න ඔය ආකාරයට. මෙන්න මේ තිරස් අතර තියෙන සොරවලට මම එක රතු පෑනෙන් ලකුණු කරනවා. තිරස් අතර තියෙන සොරවලට ඒ කියන්නේ තිරස් අතර කියන්නේ අකුර ආරම්භ වෙන්නේ වමේ සිට දකුණට ගහන ඉරකින්. ව්‍යංජන අකුර ලියන්නේ උඩින්. ඔන්න ඔය ආකාරයට. ඔන්න ඕක ඔළුවේ තිබ්බනම් හරි. ඔන්න ඕක ඔළුවේ තිබ්බනම් හරි. ස්වරයකට ව්‍යංජනයක් සම්බන්ධ වන විට සිරස් අතර තියෙන සොරවලට ව්‍යංජනයේ ඉස්සරහැන් ලියනවා. නැවත නැවත කියන්නේ ඔළුවට දාගන්න අවශ්‍ය නිසා. තිරස් අතර තියෙන සොරවලට ව්‍යංජනයේ ඉහළින් ලියනවා. ඔන්න ඔය ආකාරයට. ඔන්න ඔය ආකාරයට. කාට හරි අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් නැවත අහන්න පුළුවන්. දැන් මම මෙතන මේ බිඳුවක් ලිව්වා නේද? මේකට කියන්නේ දරුවනේ ශබ්දයක් නොමැති ව්‍යංජනය කියලා කියන්නේ. මේ ඕගොල්ලන්ට කියලා දුන 19න් එක ව්‍යංජනයක් පමණයි. ව්‍යංජන කියලා දෙන්නේ පස්සේ. හොඳේ. මේකට කියන්නේ ශබ්දයක් නොමැති ව්‍යංජනය. එතකොට ඔයාට පේනවා ඇති නේද? ව්‍යංජන හැමතිස්සෙම ඉන්නේ එක්කෝ ඉස්සරහෙන් එක්කෝ උඩින් ඔය. පේනව නේද? සාමාන්‍යයෙන් කොරියානු හෝඩියේ අකුරක ප්‍රධානිය තමයි ව්‍යංජන අක්ෂරය. ඒ තියෙන ඉස්සරහෙන් ඉන්නේ යා. ඊට පස්සේ තමයි සොරාකුර බවට පත් වෙන්නේ. මේක ළමයි මේ 10ට විතරක් පොදු දෙයක් නෙමෙයි. මෙතන ඉගෙන ගත්ත ඔයා මූලික ස්වර 10ක් ඉගෙන ගත්තානේ. ඒකට පොදු එකක් දෙයක් නෙවෙයි. සංයුක්ත ස්වර වලටත් මේක පොදුයි. ඒ කියන්නේ ස්වර 21කටම මේක පොදුයි ළමයි. සොරාකුරු 21ක් ඔයා ඉගෙන ගන්නවනේ. ඒ ස්වර 21කටම මේ රීතිය පොදුයි. සොරාකුරු 21කටම මෙතන දැන් ඔයා තාම 10යි ඉගෙනගෙන තියෙන්නේ. ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ දරුවනේ. මේක මම නැවත ඔයාට හොඳට කියලා දෙනවා. මේ අකුරු 10 මේ අක්ෂර 10 හොඳට ලියලා හොඳට පැහැදිලිව ලියලා මට පෞද්ගලිකව දමන්න ඕනේ මේ අක්ෂර 10 පැහැදිලිව ලියලා හොඳට Tamanට හුරු වෙනකල් ලියන්න ඕන ළමයි. කොළ 50ක් හරි කමන්නේ නැහැ ලියන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ අකුර දැක්ක ගමන් ඔයා ලිවීමේ හැකියාව තමයි මේ අකුර හඳුනගන්නේ ටක් ගාලා. නැත්නම් ඔයාට මේක තේරුම් ගන්න ඔයාට නැවත පොත බලන්න වෙනවා. පොත බල බල අකුරු කියවන්න හැකියාවක් නැහැ. මේ පේනව නේද ඉස්සරහට තියෙන අවස්ථාවේ. ඔය මේ තියෙන්නේ මේ ඔය වචන අවස්ථා මේ PDF එකේ ඔක්කොම දීලා තිනවා Tamanට මේ අකුරු උච්චාරණය කරගත යුතුයි. මේක අඳුන ගන්න බැරි වෙනව නැත්නම් පොඩ්ඩක් ඉන්න පොත පෙරලා බලලා මං කියන්නම් කියලා කියන තැනට එන්න බෑ දරුවනේ. ඒකින්ද මේ අකුරු ඔයාට උගන්වලා තියෙන මේ අකුරු 10 හොඳින් ලියලා පැහැදිලිව ලියලා මේ කොටස් ටික පැහැදිලිව ලියලා හොඳට හුරු වෙලා ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙන්න. ඊළඟ පන්ති දවස තියෙන අඟහරුවාද දවස Tamanට කැමති කෙනෙක්ට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. Tamanට කියලා දේ පැහැදිලි වෙනවා නම් පන්තියට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිනවා. වෙනම ගෲප් එකක් තියෙනවා. ඒකට ඇඩ් වෙලත් ඉන්නවා ළමයි. එයාටත් සම්බන්ධ වෙලා Tamanට වෙනම පන්ති අංකයක් ලැබෙනවා. නමත් සමග පන්ති අංකයක්. Tamanට කැමති කෙනෙක් ඉන්නවා නම් මේකේ වීඩියෝ එකක් දානවා නැවත වාරයක් බලලා පන්ති සම්බන්ධ වෙන්න. කිසිම කෙනෙක්ට බල කිරීමක් නැහැ. ගෲප් වල Taman පන්ති සම්බන්ධ වුණා නැති වුණත් කිසිදු ගැටලුවක් නැහැ.
තමට මාසික මුදලක් දීලා තියෙන බොහොම අවම මාසික මුදලක් රුපියල් 1500ක පාඨමාලා ගාස්තු නැහැ, සැඟවිච්ච ගාස්තු නැහැ. එතකොට තමන්ට කැමති කෙනෙක්ට සම්බන්ධ වෙලා ලබන අඟහරුවාදා ඉඳන් මෙම කොටස ඉඳන් ගෙන ගන්න පුළුවන්. බොහොම හිමින් සීරුවේ තමයි මූලික අධ්‍යාපන කොටස් ටික ලබා දෙන්නේ. මේ අල්ලගන්න ඇල්ල තමයි ළමයි තමන්ට ඉදිරියට යන්න පුළුවන්. මේක කියෝලා හරියට වේගවත් වුණොත් එහෙම මේ අල්ලා ගැනීම කරන්න බෑ හරියට. මේ කාල පරාසයක් තියලා තියෙන්නේ ඉතින් සෙනසුරාදා පන්ති තියලා ආයි අඟහරුවාදා පන්ති තියන්නේත් මේ අකුරු ටික ලියලා පුරුදු වෙන්න ඕනේ අවශ්‍යතාවය නිසා. නැත්තම් හෙට දාන්න පුළුවන් නේ. එක දිගට දවස් 3ක් දාලු ගන්න. මේක ලියලා පුරුදු වෙලා ගන්නට අඟහරුවාදා දවසේදී සම්බන්ධ වෙන්න හැම කෙනෙක්ම සම්බන්ධ වෙන කැමති කෙනෙක් සම්බන්ධ වෙන කිසිදු කෙනෙක්ට බලකිරීමක් නැහැ. පන්ති සම්බන්ධ වෙන්න කියලා මූලික මුදලක් තියෙනවා. පන්තිය කැමති කෙනෙක් මට දාන්න මම එතකොට ගිණුම් අංකයක් යොමු කරන්නම්. මේ ආකාරයට තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. බොහොම හිමින් කියලා දෙන්නේ. පාඩම් පොත ගත්තත් Tamanට YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන්. නොමිලේ කියලා දෙන සංස්කෘතික පාඩම් අංක 1 පාඩමේ ඉඳන් කොටස් දාලා තිනවා. එතකොට ඔයගොල්ලන්ට මේ කොටස දානවා මම අදට මම මෙපමණයි කරන්නේ. මොකද මේ වැඩි ප්‍රමාණයක් දුන්නොත් එහෙම ඒක අල්ලා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා දරුවට. මේක දිගට කියලා දුන්නාම මේ කොටස හරියට සම්පූර්ණ කරලා Tamanට පුළුවන් අඟහරුවාදට කැමති දරුවෙක්ට ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලියන්න කොහේ පන්ති ගියත් කමන්නේ මේ කටයුතු වල නිරත වෙන්න විභාග පාස් වෙන්න කියන ඉල්ලීම තමයි මම සිදු කරන්නේ. හරි හැම කෙනෙක්ටම සුබ රාත්‍රියක්. Good night, eh? Good night. Okay, හරි.